ආරම්භ වූයේ වර්ෂ 1890 ඔක්තෝබර් මාසයේ මුල් භාගයේ දිනයකයි. මගේ මිත්‍ර ෂර්ලොක් හෝම්ස් මහතා ගිනිහුණු ඉදිරිපස ඔහුගේ හුරු පුරුදු අසුනේ අසුන්ගෙන සිටියේ. පෙර දින සිදු කළ රසායනික අත්දැක බැලීමකින් මේසේ මත විවිධ ප්‍රමාණයේ රසායනික නල විශාල ප්‍රමාණයක් කවුල් සාගත ලෙස විසිරී ගොස් තිබුණි. පසුගිය පැය කිහිපය පුරාවටම නිහඬ ඉරියව්වකින් පුටුවේ වකුටු වී සිටියේ කිසිවෙකු නුරුස්සන ස්වභාවයකින්. ඔහුගේ බිම ඉරියව්වට බාධා කරමින් විසින්ත කාමරෙහි දොරට තට්ටු කරමින් හඩ්සන් මහත්මිය ඇතුළු වූවාය. ඒ සතු රිදී තැටියක් සහ එහි කහපැති ලියුම් කවරයක් නැවුම් ලෙස මුද්‍රා තබා තිබුණේ ස්කොට්ලන්ඩ් යාඩ් ලාංඡනය යටතේ. ඒ ඉක්මනින් අතට ගත් හෝම්ස් මට දැසෙන ලෙස ශබ්ද නගා කියවෙන්නේ වහාම ක්‍රියාත්මක වන්න වික්ටෝරියා එක්ස්ප්‍රස් දුම්රියේ ඝාතනය ඉහළ මට්ටමේ රහස් නියෝජිතයෙක් මිය ගොස් ඇත. වටිනා ලේඛන කිහිපයක් අතුරුදහන් බැවින් පැඩින්ටන් දුම්රිය පොලේදී වහාම හමුවන් කිසිවෙකු විශ්වාස කරන්න එපා. මිට ලෙස්ට්‍රේඩ් මගේ මිත්‍රයාගේ ඇහි බැල ඉහළට එසවිනි. රහස් නියෝජිතයෙක් ඝාතනය කරලා වොට්සන් ලේඛන රැසක් අතුරුදහන් එන්න සිල්ල පටන් ගන්න යන්නේ. වැඩිවිල අනාස්ති කරන්න එපා. අපි දැන් යමු පැඩින්ටන් දුම්රිය වලට. හෝම්ස් කබායක් ඇඳ ගනිමින් පැවසුවේ. දේකර විදියට පේෂන් අපේ ඉක්මනින් කුලීරිය නැග ගැනීමට හැකි වේද? ඉක්මන් ගමනකින් පසු අපගේ කුලීරිය පැඩින්ටන් දුම්රිය ස්ථානයට ඇතුළු වන දොරටු අසල නවත්තන ලදී. අපි දුම්රිය ස්ථානයට ඇතුළු වන විට වික්ටෝරියා එක්ස්ප්‍රස් දුම්රිය ධාවන පතේ තුල නවත්වා තිබිණි. ඒ අසල විශාල පොලිස් නිලධාරීන් පිරිසක් රාජකාරිවලින් යුක්ත වී සිටියේ. ඔවුන් අතර සිටි පොලිස් පරීක්ෂක ලෙස්ට්‍රේඩ් ඔහුගේ හිස්සසුම පහත් කර අපදිනනාට පැමිණෙනමින් සංඥා කළේය. දෙවියන්ට ස්තුති වෙනවා හෝම්ස් මහත්තයා, ඔබ මේ සිටීම ගැන. අපි සිතුවට වඩා තත්ත්වය භයානකයි. වටපිට බලමින් ලෙස්ට්‍රේඩ් පැවසීය. හොඳයි අපි පරීක්ෂා කරලා බලමු ලෙස්ට්‍රේඩ්, හෝම්ස් පැවසීය. ලෙස්ට්‍රේඩ් අප අපරාධය වූ කුටියට කැඳවාගෙන ගියේය. මලසිල්ර වැටී තිබුණේ මැදිරියට ඇතුල්වන ස්ථානයේය. ඔහුගේ නම ජොනතන් ග්‍රීව්ස්. ලෙස්ට්‍රේඩ් ආරම්භ කළේය. නමුත් සැබෑ නම අප දන්නේ නැහැ. ඔහු රාජ්‍ය ආරක්ෂාව යටතේ ගමන් කළ පුද්ගලයෙක්. ස්වදේශ කටයුතු කාර්යාලයේ සම්බන්ධතාවයක් සහිත ඔහු යුද හමුදා මූලස්ථානයේ අතිශය රහසිගත ලිපිගොනු කිහිපයක් ලබා දී තිබුණා. නමුත් දැන් මේ සියල්ල අතුරුදහන්. හෝම්ස් මනසිරුර පරීක්ෂා කිරීම ආරම්භ කළේ. මේ බලන්න වොට්සන්, හිස පිටුපස ඇති මේ සිදුර. ඔහුගේ හිස පිටුපසට නැමින් බලවම රතු පාට කුඩා සිදුරක සලකුණක් දැක ගැනීමට හැකි වුණි. කිසිම සැකයක් නැහැ. මොහුගේ මරණය සිදු වී තිබෙන්නේ විෂ ශරීරගත වෙනකයි. බලන්න ඔහුගේ තොල්ලට අදම් පැහැවී තිබෙන ආකාරය. ශරීරය සම්පූර්ණයෙන්ම සුබල වෙලා. හෝම්ස් පැවසීය. මේ අවස්ථාවේ හෝම්ස් තවත් සාක්ෂියක් හොයාගත්තේ. හොඳින් වාතය ආග්‍රහණය කරලා බලන්න වොට්සන්. බලන්න මේ පළමු පන්තියේ මැදිරිය. මේවයි කුටිය සම්පූර්ණයෙන්ම ආවරණය කරලා තියෙන්නේ. මෙම මැදිරියට ආසන්න මැදිරි තුනක මගින් තිදෙනෙකු ගමන් කර තිබෙනවා. අපි ඔවුන්ව තවමත් රඳවාගෙන ප්‍රශ්න කරමින් ඉන්නේ. ලෙස්ට්‍රේඩ් පැවසීය. නම් අපි ඔවුන් සමග කතා කර බලමු. හෝම්ස් සිටගෙන ඔහුගේ අත්සුම සකස් කරගත්තේ. එතනින් එක් අයෙක් අනිවාර්යයෙන්ම මේ මිනිමෙරුවට සම්බන්ධ විය යුතුයි. මම වැරදියට තේරුම් ගන්න නැත්තම් අපේ මිනිමෙරුව වැඩි ඈතක නෙවෙයි. හෝම්ස් පැවසුවේ ඉතාමත් උද්‍යෝගීනී. අදට කතාව අවසానයි. ඊළඟ කොටස ලබන සතියේ මුණ ගැහෙමු.